කට්ටිය මොකද වෙන්නේ ඉතින් ඔන්න ඉතින් අද වැඩකට වහින්න යන්නේ graphic card service එකක් තමයි කරන්න යන්නේ මේකේ RTX 2080 super card එකක් ඉතින් මේක ROG Strix card එකක් මේ customer කෙනාව ඉතින් මෙයා මේ game ගහද්දි බිත්තරයක් බදින්න තරම් රත් වෙනවලු ඉතින් ඒකට අද මොකද්ද කරන්න පුළුවන් solution එක කියලා බලමු සාමාන්‍යයෙන් මේකේ dust එක තිබ්බොත් ඒ වගේම thermal pad thermal paste damage වෙලා තිබ්බොත් මේක රත් වෙන්න පුළුවන් ඉතින් මං ගාව තියෙනවා thermal paste ඒ වගේම තියෙනවා thermal pad tool kit එකක් තියෙනවා ඉතින් බලමු දැන් අපි මේක service කරගෙන ඉතින් අපි graphic card එකේ backplate එක ගලව ගන්න යන්නේ ඉතින් කෝකටත් කියලා අපි alcohol ටිකක් දාගන්නවා මොකද මේක ගොඩක් කාලෙකින් ගලන නැතිඳ එන හද වෙලා තියෙන්න පුළුවන් damage වෙන්න පුළුවන් ඉඳ alcohol ටිකක් දාගන්නවා දාගෙන tool kit එක use කරලා මේක ඇනටික් ගලව ගමු ඉතින් වැඩි බර කරන්නේ නැතුව plate එකට ඔයා normal වගේ game බර දාන්න නැතුව normal විදිහට ගලව ගන්න හරි දැන් අපි මේක නට්ටික් ගලවගෙන ඉවරයි දැන් මේක බලමු ඔයාලට පේනද thermal paste එක නම් damage වෙලා තියෙන්නේ thermal pad නම් අවුලන්නේ නැහැ තිල් ගතියට තියෙනවා හරි ඉතින් මේකේ මේ පරණ thermal paste එක මෙන්න මේ විදිහට paper save වෙට් එකෙන් අපි හිය ගන්න ඊට පස්සේ මේ connectors දෙක තියෙනවා fan වල මේ දෙකත් හරිස්සමුට damage වෙන්නේ නැතුව ඉන්න මේ විදිහට හදලා මේ විදිහට අයින් කරගන්න ඊට පස්සේ මේක අපි පැත්තකින් තියා ගන්නවා ඉතින් මේ තියෙන graphic card එකේ මුළු board එක ඉතින් මේකේ මේ තියෙන graphic chip එක ඉතින් අපි මේකේ graphic chip එක ඉස්සෙල්ලාම clean කරගමු පරණ thermal paste එක අයින් කරලා ඔය ඉතින් අනිවාර්යෙන් tissue එකක් ගන්න මොකද red එකකින් කරන්න ගියොත් මේ chip එක චීරෙන්න පුළුවන් චීරලා damage වෙන්න පුළුවන් පරිස්සමට මෙන්න මේ විදිහට කරගන්න ඉතින් මෙහෙම alcohol ටිකක් tissue එකට ගහලා මේ chip එක පොඩ්ඩක් clean කරගන්න එලිම chip එකට ගහන්න නැතුව ඒ වගේම මෙතන VRAM වල තියෙනවා thermal pad අවුල්ද නැද්ද කියලා නම් දන්නේ අපි ගලවලා බලමු මේකෙන් පස්සේ වඩ එක් කරලා පෙන්නන්න chip එක දැන් අවුලක් නැහැ පරණ thermal paste ටික අයින් වුණා ඉතින් අර වගේ thermal pad damage වෙලා තිබුණ නැතුනට මේකෙන් thermal pad damage වෙලා තියෙන්නේ ඉතින් මේ thermal pad ටික අපි ඔක්කොම replace කරලා දෙනවා customer ට අනිවාර්යෙන්ම ඒ වගේ මෙතන thermal pad වල ඒ වගේ motherboard එකේ හැමතැනම දූවිලි තියෙනවා ඒ ටිකත් අපි clean කරනවා ඉතින් මේකේ ගොඩක් කල් සයිඩ් එහෙම බැඳලා තියෙනවා බෝඩ් එකේ ඒකින්ද අපි ඇල්කොහොල් ටිකක් දාන සුද්ධ කරමු වැඩිය දාගන්නත් එපා මේ විදිහට මේක බෝඩ් එක සුද්ධ කරගන්න chip damage වෙන්නේ නැතුව පින්සලෙන් හිමීට මේ වැඩේ කරගන්න ඕනේ නැත්නම් chip damage වෙන්න පුළුවන් chip damage වුණොත් ඉතින් graphic card එක ආය අපිට පාවිච්චි use කරන්න බැරි වෙනවා port වලටත් අපි ඇල්කොහොල් දාලා සුද්ධ කරනවා මොකද ඒවත් ඔක්සයිඩ් බැඳලා තියෙන පුළුවන් හින්දා ඉතින් motherboard එක පැත්තේ දැන් ඔක්කොම clean කරලා ඉවරයි. දැන් heat sink එකයි fan එකයි clean කරගන්න යන්නේ. දැන් ඉතින් ඒ ටික අනිවාර්යෙන් clean කරගමු. ඉතින් ඔන්න heat sink එක ගලවලා ගමු. ඉතින් heat sink එකට පස්සේ fan ටිකක් තියෙනවා. fan ටිකයි heat sink එක වෙනම clean කරගන්න තමයි දැන් හදන්නේ. ඉතින් ඔන්න මේ ඔක්කොම service කරලා clean කරගෙන තියෙන්නේ. ඉතින් මේ ඔක්කොටම අපි thermal pad අලුතෙන් දාලා තියෙන්නේ. ඒ වගේම ඉතින් ඔන්න thermal paste එකත් අලුතෙන් දාන්න යන්නේ. ඉතින් ඔන්න කාඩ් එක සර්ච් කරලා නම් ඉවරයි මේකේ thermal paste වගේ මේ වගේම thermal pad උත් දැම්මා ඒ වගේම මේ fan වල ගොඩක් දූවිලි තිබ්බා ඒවත් clean කරා ඒ වගේම heat sink එකේ ගොඩක් corrosion වෙලා තිබ්බා ඒවත් අයින් කරා ඉතින් ඒ වගේම මේ port වලට පේනවාදී port සුද්ධ කරා දැන් ඉතින් කිසිම අවුලක් නැහැ customer ට දෙන්න තමයි තියෙන්නේ මේක test එකක් කරලා customer ට දෙන්න ඕනේ benchmark එකක් දාලා ඒ වගේම අපි game එක run කරලා බලලා තමයි customer ට දෙන්නේ ඉතින් මේ වගේ tech update ගැන දැනගෙන මාව දිගටම follow කරලා තියාගන්න අමතක කරන්න එපා. Rig Spec YouTube channel එකත් subscribe කරලා තියාගන්න.